sannivedanaya කියන්නේ අපි හැමෝම කරන දෙයක්. ඒ කියන්නේ තොරතුරු ලබා දීමක්, ඒ වගේම ඔයාගේ පැත්තෙන් තොරතුරු ලබා ගැනීම. අතීතයේ පරිසර පද්ධතියේ කොළතුයිති කඩළු තැන ඉඳන් යන්ත්‍ර සූත්‍ර වලින් තොරතුරු ගේන් තැන්ට එනකම් මිනිස්සු දියුණු වුණා. මිනිස්සු විතරක් නෙමෙයි sannivedanaya දියුණු වුණා. sannivedanaya කරන්න මිනිස්සු හදපු පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය, ඒ වගේම තමයි අද දවසේ සෝෂල් මීඩියා වලින් අපිට ඕන දේවලුත් දැම්මා, ඒ වගේම අපට එපා දේවලුත් දැම්මා. අපිට ඕනේ නැති අනවශ්‍ය අදහස් ගත්ත අපේ ආකල්ප වෙනස් වුණා. ඒ වගේම අපේ චර්යාවන්, අපේ ක්‍රියාකාරීත්වයන් වෙනස් වුණා. ඒක නිසාම 20 වෙනි සතවර්ෂයේදී sannivedanaya සහ මාධ්‍ය අධ්‍යයනය විෂයක් විදියට බිහි වුණා. ඇත්ත sannivedanaya කියන්නේ ප්‍රායෝගික වැඩක්. ඒ වගේම sannivedanaya කියන්නේ හරි රසවත්, වින්දනාත්මක, ඉහළ සමාජ ගරුත්වයක් වැටුප් තලයන් සහිත වෘත්තියක්. 2027 උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබට අපි sannivedanaya සහ මාධ්‍ය අධ්‍යයනය වෙනස් විදියට, අලුත් විදියට නැවුම් ආරයක් එක්ක ඔබට සමීප කරන්න සූදානම්. අපි පන්තිමාලාව තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් එක්ක මේ විෂය දරුවොත් එක බෙදාගන්න. කෙටි චිත්‍රපට, තිර පරීක්ෂණ, හඬ පරීක්ෂණ, සිද්ධි කළමනාකරණය, එහෙම නැත්නම් මේ ඉවෙන්ට් මැනේජ්මන්ට් වගේ ප්‍රායෝගික වැඩ ගණනාවක් එක්ක විෂය නිර්දේශය ළමයි එක්ක බෙදා ගන්න නිසාම අපි වෙනස් මාධ්‍යයක්.